හරි. මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ මොබයිල් රිපෙයාර් කරන අය විෂය වෙනුවෙන්ම තමයි වීඩියෝ එක ගේන්නේ. මේකෙදී අපි එහෙනම් සාකච්ඡා කරන්නේ කොහොමද රිපෙයාර් මෝඩ් එක පාවිච්චි කරන්න කියන කාරණාව සම්බන්ධව. අපි රිපෙයාර් මෝඩ් එකට යන්න පුළුවන්. රිපෙයාර් මෝඩ් එකට ගියන් පස්සේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කස්ටමර් ඩීටේල්ස් ටික මෙතනින් එන්ටර් කරන්න. කස්ටමර් නේම්, කස්ටමර් මොබයිල් නම්බර්, කස්ටමර් ඇඩ්‍රස් එක, ඩිවයිස් මොඩල් එක, මෙතනින් පාර්ට්ස් ඔයාලට මෙතනින් එන්ටර් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට empty තියලා තියන්න පුළුවන් ඒවා. දැන් උදාහරණ අපි ඇඩ් කරලා බලමු. මෙතනින් ඔයාලට අර සේල් එක මෝඩ් එක කතා කරා වගේ ඔයාලට කස්ටම් බිල් නම් එකක් තියෙනවා. ඔයාලට ඒ නම් එක කන්ටිනියු කරන් යන්න පුළුවන්. මෙතනින් එන්ටර් කරන්න පුළුවන් ඔයාගේ ඉෂුව එක. මෙතනින් ඔයාගේ ස්ටේටස් එක මේක කම්ප්ලීට්ද ඉන්කම්ප්ලීට්ද හෑන්ඩ් ඕවර් කරාද අන්න වගේ ස්ටේටස් එක එන්ටර් කරන්න පුළුවන්. මෙතන ප්‍රධාන ඉෂුව එකට අමතරව තා මොනවා හරි ඉෂුස් තියෙනවා ඔයාලට අද ඉෂුව යටතේ ඒ ටික එන්ටර් කරන්න පුළුවන්. මෙතන your descriptions කියලා කියන්නේ අපි කියමුකෝ ඔයාට මේකෙදි ට්‍රාන්ස්පෝර්ට් එකක් කරේ තාම මොනවා හරි දේවල් මේකට එකතු කරන්න ඕන කියලා. අන්න එතෙන්දී ඒකට දාලා description එක ඔයාට එකතු කරන්න පුළුවන්. එතකොට ඒකට දාලා total එක. හරිද? ඒක මෙතනින් ඔයාට එන්ටර් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් ඔයාට වාගේ අපි කියමුකෝ මේක සිලෙක්ට් කරනකොට වාගේ ටෙක්නීෂියන් කෙනෙක් මේකට ඉන්වෝල්ව් වෙලා තියෙනවා නම් අන්නේ කරපු ටෙක්නීෂියන් කවුද කියලා ඔයාට මෙතනින් ඇඩ් කරගන්න බලමු. මම හිතන්නේ රෙස්ටොරන්ට් රිපෙයාර් කරන ඔයාලට හොඳම අප්ඩේට් ටිකක් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පර්ෆෙක්ට්ම අප්ඩේට් කීපයක්. ඒතර ඔයාලට මොනවද තව අමතර සර්විස් charge එකක් තියෙනවා නම් ඔයාලට ඒක මෙතනින් එන්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව කස්ටමර්ගෙන් amount එකක් විදිහට ඇඩ්වාන්ස් amount එකක් කරගත්තා නම් ඒ amount එක ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාලට මේ item එකත් එක මොනවද received නේ. සිම් කාඩ් එක තියෙනවද, සිම් එක තියෙනවද, මෙමරි කාඩ් එකක් ඉන්ක්ලූඩ් වුණාද, බැටරි එක තියෙනවද, බැක් පැනල් එක, බැක් කවර් එක මෙන්න මොනවද කියලා ඔයාලට එන්ටර් කරගන්න පුළුවන්. තව වැදගත් වෙන ඔප්ෂන් එකක් මේකට ඉන්ක්ලූඩ් කරා. ඒ තමයි පාස්වර්ඩ් ටයිප් එක. අපි කියමුකෝ ඔයාගේ තියෙන පැටර්න් එකක් නම් ඒ පැටර්න් එකේ තියෙන නම්බර්ස් ටික ඔයාලට මෙතන එන්ටර් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා අංක 9ක් තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. 9ක් හෝ 12ක් තියෙන්නේ. ඒ අංක 12 කොහොමද පැටර්න් එකක් විදිහට කනෙක්ට් වෙන්නේ කියලා ඔයාලට මෙතනින් ඒක එන්ටර් කරගන්න පුළුවන්. එක්සැම්පල් වගේ ඒක එන්ටර් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් නම් මේකට එන්ටර් වෙන්නේ. පාස්වර්ඩ් එක මොකද්ද කියලා ඔයාලට මෙතනින් ඉන්සර්ට් කරන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඒකට දාලා අමතර ෆොටෝස් මොනවා හරි තියෙනම් ඒ ටික ඔයාලට මෙතනින් එන්ටර් කරන්න පුළුවන්කම තියෙනවා. දාලා මෙතන ඇඩ් ඔප්ෂන් එක හරහා ඔයාලට ඒක ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ දාපු බිල්ස් ඔක්කොම ඔයාලට view කරගන්න පුළුවන් මෙන්න මේ view repaired meal ඔප්ෂන් එක හරහා. today yesterday අර වගේ ෆිල්ටර්ස් තියෙනවා. ඔයාලට බිල් එක මෙතනින් view කරගන්න පුළුවන්. මෙතන edit වලට ගිහිල්ලා අපි කියමුකෝ කස්ටමර් කෙනෙක් ෆෝන් එක අරගන්නවා කියලා. එතකොට අර වගේ edit වලට ගිහිල්ලා මෙතනින් incomplete එක complete විදිහට මාක් කරලා ඔයාලට ඒක අප්ඩේට් කරා නම් ඒකේ සම්පූර්ණ process එක ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට තමයි repair mode එක ගන්නෙ. ඉතින් අපි ඉදිරියේදී තව sales mode එකකින් හමු වෙමු.